හා ශාරීරික අධ්‍යාපනය. නෙට්බෝල් ක්‍රීඩාවේ නිරත වෙන්න. නෙට්බෝල් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. ක්‍රීඩිකාවන් 7 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම් දෙකක් මෙහිදී දැක ගන්න පුළුවන්. ක්‍රීඩිකාවන් 12 දෙනෙකු එක කණ්ඩායමකට ලියාපදිංචි කළ හැකි වූ අවම වශයෙන් 5 දෙනෙකු සිටීම ප්‍රමාණවත්. කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් ස්ථාන නාම පළඳින්න ඕනි වගේම කණ්ඩායම් දෙකේ ස්ථාන නාමවල වර්ණවල වෙනසක් තියෙන්න ඕන. කාසිය වාසිය උරගා බැලීමෙන් පන්දුව හෝ පැත්ත තෝරා ගැනීමට අවස්ථාව. මේ පාර ඕලෙවල් විභාගයට පෙනී සිටින ඔබ තවමත් ටික්ටොක් බලනවද? එහෙනම් කතා දෙකක් නැහැ. ඔබ දැනටම විභාගය අසමත්. ඉතින් ඔබට ඕලෙවල් විභාගයේ සමත් වෙන්න ඕනි නම් මේ තප්පර 15 ස්කිප් නොකර අවසන් වෙනකල් බලන්න. පිටු ගණන් ලියාගෙන සති ගණන් තිස්සේ ඉගෙනගත්ත පාඩම් මිනිත්තු ගණනකින් පුනරීක්ෂණය කරන්න පුළුවන් අපූර්ව පන්තියක් තමයි learn.lk ස්මාර්ට් ඕලෙවල් කියන්නේ. ඔබ ඉගෙන ගන්නා විෂයන් 9ටම අදාළව ස්මාර්ට් ෂෝට් නෝට් වීඩියෝස්, MCQ, පාස් පේපර්ස්, සිතියම් අධ්‍යයනය සහ තවත් බොහෝ දේ සමගින් ඕලෙවල් වලට ඒ 9ක් ගන්න ලේසිම ක්‍රමය අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ඉක්මන් කරන්න. ඒ 9ක් එක්ක ඕලෙවල් පාස් වෙන්න කැමති නම් මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා. විෂයන් 9ම ඉගෙන ගන්න අසමසම 150ක ගාස්තුව අඩු කිරීමක් සමගින් සම්පූර්ණ පාඨමාලාව සඳහා මාසික ගාස්තුව රුපියල් 500ක් පමණයි. learn.lk ස්මාර්ට් වෙන්න ඉගෙන ගන්න.